ඔබ සිංහ ලග්නයේ උපන් කෙනෙක් නම් ලෝකයේ ඔබව දකින්නේ කිසිම දෙයකට වටන්න බැරි රජෙක් වගේ ආඩම්බරයෙන් ඉන්න ශක්තිමත් චරිතයක් විදිහට. හැබැයි මේ වෙලාවේ මම ඔබේ හදවතට එබුණොත් මට පේන ඇත්ත ඒක නෙවෙයි. ඔබ පිටතට ඉතා ශක්තිමත්ව hina වෙලා හිටියත් ඔබේ හිත ඇතුලේ තියෙන මහා තනිකම සහ මම මෙච්චර දේවල් කරලත් ඇයි මට මෙහෙම වෙන්නේ කියන වේදනාකාරී ප්‍රශ්නය ගැන කවුරුත් දන්නේ නැහැ. ඔබ අනුන් වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරනවා. හැබැයි ඔබට ප්‍රශ්නයක් අහපු වෙලාවට හැරෙන තැපෑලෙන් ඒ මිනිස්සු ඔබව දාලා යනවා. ඔබේ ආත්ම ගෞරවයට හානි වෙන විදිහට ලොකු මානසික පීඩනයක් ඔබ මේ දවස්වල විඳිනවා වෙන්න පුළුවන්. අද මම යන්නේ අන්නේ හැමෝටම නොපෙනෙන ඔබේ අභ්‍යන්තරයේ ශක්තිය අවදි කරගෙන ඔබේ පෙරපින් මතු කරගන්නේ කොහොමද කියන රහසයි. ඇත්තටම ඔබේ ධන වාසනාව තියෙන්නේ නිදාගෙන. ඔබේ ධන වාසනාව අවදි කරන විසඳුම් සියල්ලම ජ්‍යොතිෂයේ පැහැදිලිව තියෙනවා. හැබැයි ඒ විසඳුම් ක්‍රියාත්මක වෙන්න නම් ඔබ එකම විශේෂ දෙයක් ගැන මේ කාලේදී ගොඩාක් පරිස්සම් වෙන්න ඕනි. ඒ දේ ඔබ අතින් වැරදුනොත් ඔබ කොච්චර පූජාවල් කළත් කොච්චර සාන්ති කර්ම කළත් වැඩක් නම් වෙන්නේ නැහැ. ඔබේ ධන වාසනාව වහලා තියෙන්නේ රහස් අගුල අරින්නේ කොහොමද? සහ ඔබ පරිස්සම් විය යුතු ඒ භයානක කාරණේ මොකක්ද? මෙන්න මේ සියලු කාරණා ටික මම ඔබට වීඩියෝ මැදදී කියන්නම්. පසුගිය කාල සීමාව පුරාවටම දැනුනේ ඔබ කොටු වෙලා වගේ හැඟීමක්. උත්සාහය උපරිමයි, හැබැයි ප්‍රතිඵල බිඳුවයි. ඔබ කොච්චර උත්සාහ කරත් ඔබට ප්‍රතිඵල නම් ළඟා කරගන්න ලේසි වුණේ නැහැ. මට ඔබට සරලවම කියන්න තියෙන්නේ මෙන්න මේකයි. ඔබට මේ ප්‍රශ්න ආවේ ඔබේ වරදක් නිසා නෙමෙයි. ඔබේ තියෙන දුර්වලතාවයක් නිසාවත් ඔබේ තියෙන අවාසනාවක් නිසාවත් නෙමෙයි. සිංහ ලග්න හිමියන්ගේ ලග්නාධිපති වෙන්නේ රවි. රවි කියන්නේ රජු. හැබැයි පසුගිය කාලයේ ග්‍රහ මණ්ඩලයේ සිදුවුණු වෙනස්කම් එක්ක විශේෂයෙන්ම අෂ්ටම ශනි වැනි අපල තත්වයන් සහ සෙනසුරුගේ අශුභ දෘෂ්ටිය නිසා ඔබේ ප්‍රභාස්වර භාවයේ වැහිලා ගියා, මැකිලා ගියා. ඔබ කොතරම් දක්ෂ වුණත් වැඩ කරන තැනදී ඔබේ දක්ෂතාවයට නියම ඇගීමක් ලැබුණේ නැහැ. ඔබව මගහැරියා, ඔබ කොන් කළා, ඒ වගේම ඔබ වැඩිපුරම විශ්වාස කරපු අයගෙන් ඔබට බාධා පැමිණියා. ඔබ විඳපුවේ පීඩනය, ඒ මානසික කඩාවැටීම දැන් අවසන් වෙන්නයි යන්නේ. ඒ ග්‍රහ බලපෑම දැන් ක්‍රමයෙන් ලිහිල් වෙමින් පවතිනවා. සිංහ ලග්න හිමියන් වන ඔබ ඔබේ පෙරපින් මතු කරගෙන ධනෙ ළඟා කරගන්න නම් මේ ශාස්ත්‍රීය උපදේශ ඔබ අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕනේ. සිංහ ලග්න හිමි ඔබට මම මේ වීඩියෝ ආරම්භයේදීම කිව්වා ඔබ එක දෙයක් ගැන පරිස්සම් වෙන්න ඕන කියලා. ඒ තමයි අනවශ්‍ය ලෙස අනුන්ගේ ප්‍රශ්න කරට ගැනීම සහ අධිකව අනිත්‍යය විශ්වාස කිරීම. සිංහ ලග්න හිමියන් බොහෝ වෙලාවල් වලදී කඩාගෙන වැටෙන්නේ තමන්ගේ තියෙන ත්‍යාගශීලීකම නිසාමයි. ඔබ ධනය උපයන්න නම් මුලින්ම ඔබේ ශක්තිය වැය කරන එක පාලනය කරන්න. මේ දවස්වල ඔබ ඔබේ රහස් කාටවත්ම කියන්න එපා. ඊර්ෂ්‍යාව කියන දේ ඔබට මේ කාලේදී ගොඩක් තදින්ම බලපාන්න පුළුවන්. පෙරපින් මතු කරගන්න ජ්‍යොතිෂයේ තියෙන පිළියම් මොනවද? සිංහ ලග්නයේ අනුව භාග්‍යස්ථානයේ 9 වෙනි පාලනය කරන්නේ කුජ අඟහරු ග්‍රහය. ධනස්ථානයේ හේවත් දෙවැන්න සහ අයස්ථානයේ වන 11 වෙනි පාලනය කරන්නේ බුධ ග්‍රහයයි. ඔබට ඔබේ තියෙන ග්‍රහ ශක්තිය වැඩි කරගන්න තියෙන ප්‍රතිකර්ම කිහිපයක් විදිහට සෑම දිනයකම උදෑසන සූර්යයා උදාවන අවස්ථාවේදී හැකිනා විනාඩි 15ක් විතර නැගෙනහිර බලා සූර්ය නමස්කාරය කරන්න. සූර්යයාට පිරිසිදු පෙන් බඳුනක් පූජා කර ඔබේ අරමුණු සිහිපත් කරන්න. මෙය ඔබේ ආත්ම විශ්වාසය සහ පෙරපින් අවදි කිරීමට තියෙන ප්‍රබලම ක්‍රියාවක්. ඊළඟ කාරණේ විදිහට බුධ ග්‍රහය බලවත් කිරීම ගැන කතා කරන්න ඕනේ. ධනය ගලාගෙන එන්න නම් බුධ ග්‍රහය බලවත් වෙන්න ඕනේ. ඒ සඳහා බදාදා දිනවල ඔබ කොළ පැහැති ඇඳුම් අඳින්න. ඒ වගේම තමයි ඉගෙන ගන්න දූ දරුවන්ට පොත් පෑන් පැන්සල් උපකරණ පරිත්‍යාග කරන්න. මේ ඔබේ ව්‍යාපාර සහ රැකියාව මාර්ගවල තියෙන රැකියාවේ ඇතුළු සියල්ලකීම තියෙන බාධා ඉවත් කරගන්න ප්‍රබලව බලපානවා. ඒ වගේම තමයි පෙරපින් මතු කරගන්න තියෙන තවත් ප්‍රතිකර්මයක් විදිහට අඟහරුවාදා දිනවලදී කතරගම දෙවියන්ට රතුමල් පූජාවක් කරලා බාරහාර වෙන්න. මගේ ධන මාර්ගවලට තියෙන බාධා ඉවත් කර දෙනු මැනවි කියලා ඉවර වෙලා ඔබ අවංකව බාර වෙන්න. ඒ වගේම තමයි තවත් ඔබට තියෙන ප්‍රායෝගික පුරුද්දක් දිගින් දිගටම කරන්න. මෙන්න මේවත් ඔබේ ධන වාසනාව වැඩි කරන්න තියෙන ප්‍රධාන ප්‍රතිකර්ම විදියට හඳුන්වන්න පුළුවන්. ඒ තමයි අදම මෙන්න මේ පුරුද්ද ඔබ පටන් ගන්න ඕනේ. සෑම උදෑසනකම අවදි වූ සැනින් රන්වන් පැහැති දෙයක්, රන් ආභරණයක් හෝ රන් පැහැති දෙයක් අරගෙන ඒ දෙස බලාගෙන දවස ආරම්භ කරන්න. සිංහ ලග්න ඔබට රන්වන් වර්ණය කියන්නේ ඉස්තාම වාසනාවන්ත වර්ණයක්. සිංහයා කියන්නේ කැලේ රජු. සිංහයා කැලේ රජු වුණත් ඔහු අසරණ සතුන්ට කරදරයක් කරන්නේ නැහැ, රැකවරණය ලබා දෙන චරිතයක්. ඔබේ වාසනාව උදා කරගන්න නම් අනිවාර්යයෙන්ම ඔබ අසරණින්ට පිහිටවීම කරන්න ඕනේ. විශේෂයෙන්ම වීදි බල්ලන්ට හෝ අසරණ සතුන්ට ඔබ ආහාර ලබා දෙන්න. අනිවාර්යයෙන්ම බඩගින්නින සතෙක් දැක්කොත් මග නොහැර මොනවා හරි දෙයක් කැමට දෙන්න. බඩගින්න නැතිවීමෙන් ඒ සතා සතුටු වෙනකොටම ඔබේ ධන මාර්ග දොරටු විවෘත වෙන්න පටන් ගන්නවා. ඒ බඩගින්න නිවීමේ කුසල කර්මයක් සමගම. ඒ වගේම තවත් ප්‍රතිකර්මයක් විදිහට ඔබට
වැඩිහිටි නිවසකට හෝ අසරණ රෝගියෙකුට ඔබේ ශක්ති ප්‍රමාණයෙන් උපකාර කරන්න. සිංහ ලග්න හිමියෙකුගේ අතින් කෙරෙන දානයක් කිසිදා හිස් වැඩක් වෙන්නේ නැහැ. අනිවාර්යෙන් මේක ඔබට මහත්ඵල මහානිසංස ගෙනත් දෙන ගමන් ඔබේ ජීවිතේ වාසනාවන්ත කරවන්න වෙන විශේෂ ප්‍රතිකර්මයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඔබේ ලග්නයට අනුව විශ්වය මගින් ඔබට මහා ධන යෝගයක් ඇත්තටම රැගෙන එනවා. හැබැයි ඔබ මේ දේවල් ලබා ගන්න සූදානම්ද කියන ගැටලුව තමයි තියෙන්නේ. ඒ නිසා ඔබ අද ඉඳලම මේ දේවල් පිළිපදින්න පටන් ගන්න. ඔබට දින කිහිපයක් යද්දිම ඔබේ මනසට ලැබෙන සැහැල්ලු බව තේරෙන්න ගනිවි. ඔබේ පෙරපින් මතුවෙන්න පටන් ගන්න කියන එක ඔබටම දැනේවි. මම දන්නවා ඔබ මේ වෙනකම් ලෝකයේ තනිවම ලොකු සටනක් කරනවා. ඔබ මේ ප්‍රතිකර්ම ශාන්ති කර්ම කරනකොට ක්‍රමයෙන් විශ්ව ශක්තියත් ඔබේ උදව්වට පැමිණේවි. මේ දක්වා මම මේ වීඩියෝ තුළදී කතා කළා ඔබේ ජීවිතයේ තිබිච්ච ප්‍රායෝගික ප්‍රශ්න ගැන. ඉතින් අනිවාර්යයෙන් මේ දේවල් ඔබේ ජීවිතේ එහෙම වුණා නම් කමෙන්ට් එකක් දාන්න. ඔව් මට එහෙම දේවල් වුණා කියලා. ඒ වගේම ඒ හැර ඔබේ ජීවිතේ වෙනත් ප්‍රශ්න තියෙනවා නම් වෙනත් ගැටලු තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. අපි ඒ කමෙන්ට් එකින් එක කියවනවා. ඔබේ කමෙන්ට් මම පෞද්ගලිකවම කියවල ඉවර වෙලා ඔබේ ප්‍රශ්න වල පිළිතුරු ලබා දෙනවා. ඒ වගේම ශාන්ති කර්ම තියෙනවා නම් ප්‍රතිකර්ම තියෙනවා නම් ඒවත් ඒ සඳහා ඉදිරිපත් කරනවා. ඒ නිසා ධෛර්යමත් වෙන්න එපා. ඕනෑම ගැටලුවක් කමෙන්ට් එකක් විදියට දාන්න. ඔබට ඔබේ ජයග්‍රහණ සඳහා යන ගමන් මාර්ගයේදී අවශ්‍ය කරන සියලුම උපදේශ සහාය අවශ්‍ය කරන ශාන්ති කර්මාදිය අපි ඔබ වෙනුවෙන් ගෙනෙන්නම්. මතක තබා ගන්න කිසිම වෙලාවක ඔබ තනි වෙලා නැහැ. ඔබ සිංහයෙක් එක පැත්තකින් තවත් අතකින් ඔබ මේ දේවල් කරනකොට විශ්ව ශක්තියත් ඔබත් එක්කම එනවා. ඒ නිසා කිසිම වෙලාවක ඔබ අධෛර්යමත් වෙන්න එපා. නැවත නැගී සිටින්න. ඔබට ඕනෑම කඩාවැටීමක් අවසානයේ නැවත නැගී සිටීමේ ස්වභාවය ඔබට උපතින්ම ඔබේ ලග්නය හරහා ලැබී තිබෙනවා. ඒ නිසා කිසිම වෙලාවක කඩාවැටෙන්න එපා. ඔබේ ජීවිතයේ ජයග්‍රහණ වලින් පුරවාගෙන ඉදිරියට ගමන් කරන්න ඔබට අනිවාර්යයෙන්ම පුළුවන්. ඒ නිසා ඔබේ හීන සිතුම් පැතුම් බලාපොරොත්තු සියල්ලම සාර්ථකවත් වෙන්න සමෘද්ධමත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන ගමන් මේ කීප අනාවැකි සියල්ලම ඔබේ ජීවිතයේ යථාර්ථයක් බවට පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට සුබම සුබ දවසක් වේවා.